හැම ගමනක්ම පටන් ගන්න අලුත් දෙයක් හොයාගන්න බලාපොරොත්තු වෙයි. ඉතින් මමත් එහෙමම තමයි. ඉතින් අදත් අපි ලෑස්ති අලුත් තැනක් හොයාගෙන යන්න. කැප්පෙටිපොළ දිසාවේ වැනි නායකයින්ට ආරක්ෂාව සැපයූ ස්ථානයක් විදිහටත් නාරංගල හැඳින්වෙනවා. ඉතින් සුබ දැසන අපි ඇවිල්ලා බයික් එක අතරින් දාලා අපි මේ වෙනකොට පටන් ගන්න තියෙන නාරංගල කන්ද නගින්න. ඉතින් මගේ වම් අත පැත්තෙන් පේන තියන්නේ නාරංගල කන්ද. අපි ලෑස්ති නාරංගල කන්ද මුදුනට යන්න. නාරංගල ආරම්භක ස්ථානයේ නාරංගල කන්දට නගින්න ඔබ මෙන්න මේ පාරේ තමයි ඉස්සරහට යන්න ඕන. මතක තියාගන්න මෙන්න මේ වගේ තැනකින් තමයි නාරංගල ගමනට ඔයාලා පටන් ගන්න තියෙන්නේ. ඉතින් නාරංගලට යන ගමනේ නාරංගල ඉතිහාසය ගැන පොඩ්ඩක් මතක් කරන්න හිතුණා. ක්‍රිස්තු පූර්ව 528 දී බුදුහාමුදුරගේ ප්‍රථම ලංකා ගමනේ සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ස්ථානයේ
බුදුහාමුදුරන්ගේ පියසටහන් තැබීමට තීරණය කරනවා. නමුත් ප්‍රාමිකයන්ගේ සහ මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ ආරක්ෂාව පතා පියසටහන වෙනම ස්ථානයක තැබීමට තීරණය කරනවා. නාරංගලයේ ඇති තවත් ඉතිහාස කතාව ගැන කතා කරනවා නම් ක්‍රිස්තුපූර්ව 189 කාලයේදී වලගම්බ රජුරවන්ට ද්‍රවිඩ ආක්‍රමණය වෙනවා. ඉතින් මේ ආක්‍රමණ වලින් බේරෙන්න වලගම්බ රජුරෝ බෝගඩ රජමහා විහාරයේ ඉඳලා දෝව රජමහා විහාරය දක්වා උමගක් කැපීම නියෝග කරනවා. ඉතින් මේ අතරේ මේ උමගේ කොටසක් නාරංගල කන්ද යටින් දිවෙනවා කියලා තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. මේක තමයි නාරංගල view point එක. ඔයාලට බලා ගන්න පුළුවන් වටේටම කඳු වලින් වට වෙච්ච බොහොම ලස්සන ප්‍රදේශයක් තමයි නාරංගල කියන්නේ. ඉතින් මේ ගමන එනවා නම් ඔයාලට පුළුවන් මේ සුන්දර අත්දැකීම විඳ ගන්න. ඉතිහාසය ගැන සලකලා බලද්දී බ්‍රිතාන්‍යයට එරෙහිව 1817 දී 18 දී කැරැල්ලක් එළියනවා. ඉතින් ඒ කැරැල්ලට පාවිච්චි කරපු ප්‍රධාන මෙහෙයුම් කදවරක් විදිහට නාරංගල හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙහි විශාල ලෙන් පිහිටලා තියෙනවා. නාරංගල ගත්තාම නාරංගල ඝන වනාන්තර පිහිටලා තියෙනවා. කැප්පෙටිපොළ දිසාවේ වැනි නායකයින්ට ආරක්ෂාව සැපයූ ස්ථානයක් විදිහටත් නාරංගල හැඳින්වෙනවා. බ්‍රිතාන්‍ය වාර්තාවලට අනුව 1818 දී කැරලිකරුවන් රහස් මාර්ග ඔස්සේ නාරංගල පිහිටි රහස් මාර්ග ඔස්සේ වෙල්ලස්සට සහ මහනුවරට ඇතුළු බව බ්‍රිතාන්‍ය වාර්තාවල සඳහන් වෙනවා.
ඉතින් නාරංගලට නම හැදිච්ච විදිය ගැන කතා කරද්දී නාරංගල කියන්නේ ඇත්තටම නාරංගෙඩියක හැඩයගත්ත කන්දක්. ඒ වගේම බලගම්බා රජු විසින් කළ නව රන්කල 9ක් මේ නාරංගල ලෙනක හංගලා තියෙනවා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. හෝම්ස්ටේ බදුල්ල ඔයාලා වැකේෂන් යනවා නම් බදුල්ලට ආවම අපේ ප්ලේස් එක නතර වෙන්න පුළුවන්. ඔයාලා සෝබස් කාමර තියෙනවා. ප්‍රණීත කෑම වලක් ගන්න පුළුවන්. මගේ නම්බර් එක තමයි 0711 225 225